හෙලෝ සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඉතින් අද මම ගෙනාවා රෆ් ගල් ලොට්ටයක්. ඉතින් කොහොමද මේ රෆ් ගල් ලොට්ටේ ගැන පොඩි විස්තරයක් කියන දේ තමයි මම හදන්න යන්නේ. කොහොමද කට් ඇන්ඩ් පොලිෂ් කරපුවාම මේකේ වෙන පාට, කොහොමද බේරෙන බර ප්‍රමාණය ගැන විස්තරය සඳහන් කරන්න යන්නේ. ඉතින් සමහර අයට අපි පොළොට ගලන ඊට පස්සේ ඉතින් කියනවා මෙච්චර බරක් තියෙනවා. ඉතින් මේකෙන් මෙච්චර බරක් බේරනවා කියලා. ඉතින් කැරට් 3 ගලින් කැරට් 2ක් බේර ගන්න පුළුවන් අය කතා කියනවා. ඉතින් ඊට පස්සේ ගල් ගත්තාම මේ වගේ පාට විවිධ ආකාරයකට උන් ඉතින් අපි මුලින්ම ගත්තා පුෂ්පරාග ගල් කෑල්ලක්. ඒ පුෂ්පරාග ගල් කෑල්ලේ බර දිනවා කැරට් 3ක් වගේ. නමුත් ඉතින් මේකේ ඇතුලේ පළුදු තුන. දැන් මෙහෙම බැලුමට මේකේ තියෙන පළුදු පේන්නේ නැහැ. අන්න ඒකයි ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි අනිවාර්යෙන් හොඳ ටෝච් එකකින් බලලා තමයි මේ ගල ගන්න ඕනේ. ඉතින් අපි ඊළඟට අරන් බලමු තියෙනවා පර්පල් ගල් කෑල්ලක්. ඊ ගලත් කැරට් 2.10ක් වගේ බර තිබ්බ ගලක්. ඉතින් මේ ගල් කෑල්ල සාමාන්‍යයෙන් පර්පලුත් තියෙනවා පොඩ්ඩක් පින්ක් චුට්ටකුත් තියෙනවා යට අඩියේ. නමුත් මේ ගල් කෑල්ල එන්නේ පර්පල් වලට. නමුත් සමහර අයට ඔයාලා මේ ගල් කෑල්ල පොලකින් හරි නැත්නම් වෙන කොහෙන් හරි ගන්න ගියාම සමහරව අය කියනවා මේක මේ පින්ක් වෙන්නේ පින්ක් ගල් කෑල්ල නැත්නම් රතු පොඩ්ඩක් ඒ වගේ කතාත් කියනවා. ඉතින් අපි හොඳට දැනගන්න ඕනේ පාට මොකද්ද කියලා හරියටම. අපි ඊළඟට බලමු මොකද්ද වෙන ගල් කෑල්ල කියලා. ඊළඟට ගල් කෑල්ලත් පර්පල් ගල් කෑල්ලත් හැබැයි සිල්කියක් තියෙන පොඩ දුවන සිල්කියක් තියෙන. ඉතින් මේ සිල්කිය සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මග ඇරලා අයින් කරලා තමයි කපන්න ඕනේ. ඒ සිල්කිය පේන්නේ නැති වෙත්තර තමයි කපන්න. මොකද ඒ සිල්කිය තිබ්බොත් අනිවාර්යෙන් ඒක උඩට පේනවා ටේබල් එකට. ඔන්න ඊළඟට ගත්තා ඔන්න පින්ක් කෑල්ලක්. ඔන්න ඔය ඕක පායි පින්ක් වල පාට. ඉතින් මේ ලස්සන සාමාන්‍ය හොඳ රෝස පාටක් පේන්න ඕනේ. ඉතින් නැත්තම් ඒක පින්ක් නෙවෙයි. ඔන්න මම ඔයාලට සසඳන්න ගෙනාවා පින්ක් එකයි පර්පල් එකේ පාට අතර වෙනස. ඉතින් ඔයාලට පේනවද අර තියෙන අනිත් ගල් කෑල්ල? ඒ කියන්නේ ඔන්න මම ඒ ගල් කෑල්ල අරගෙන අනිත් පැත්තට ගත්තා. අන්න රයිට්. හරි. ඔන්න ඒ ගල් කෑල්ල පේනවා වෙනම පර්පල් කියලා. ඊට පස්සේ අපි අරන් බලමු මෙතන තියෙනවා yellow sapphire එකක්. ඒ yellow sapphire හොඳ පාටක් පේනවා. හැබැයි මේ පාට ඇවිල්ලා තියෙන අර යට තියෙන මඩ පළුද්දේ. ඉතින් මේ මඩ ගතියෙන් තමයි වැඩිපුර කහ පාට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මඩ පළුද්ද කපනකොට කැපිලා අයින් වුණාට පස්සේ ගලේ පාට ගොඩක් අඩු වෙනවා. ඉතින් අපි පුෂ්පරාග වගේ දෙයක් ගද්දි සාමාන්‍ය හොඳට මඩ පළුදු කහට ඒ පිටින් තියෙන දේවල් හොඳට තියෙන අධ්‍යයනය කළා තමයි ගන්න ඕනේ. ඉතින් මේ જાති ගලක් හොඳින් ටෝච් එකකින් අධ්‍යයනය කළා තමයි ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තියෙන ඔන්න බේබි පින්ක් කෑල්ල. ඒ බේබි පින්ක් කෑල්ල සමහර අය කියනවා ඉතින් පද්මරාග කියලා සමහර අකට පොළොවල ඉන්න කට්ටිය විකුණනවා. නමුත් ඇත්තටම කිව්වොත් මේ පද්මරාග ගල් කෑල්ලක් නෙමෙයි මේක ඇවිල්ලා බේබි පින්ක් නැත්තම් පීච් කලර් එකට වඩා පොඩ්ඩක් රෝස ගතියක් තියෙන ගල් කෑල්ල. සාමාන්‍යයෙන් ගල කට් ඇන්ඩ් පොලිෂ් කරගත්තේ නම් 50% වගේ තමයි බර බේරෙන්නේ. ඒත් ඉතින් පිරිසිදුම ගලක තමයි හොඳටම බර බේරෙන්නේ. හොඳ බෝල ගලක් තිබ්බොත් නම් 50%ට වඩා වැඩි වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් අනිවාර්යෙන් 50% අඩුයි තමයි ගලක බර බේරෙන්නේ. ඊට පස්සේ අපි බලමු තියෙනවා ආර් නූල් ගල් කෑල්ල. ඒ ආර් නූල් ගල් කෑල්ල ඔන්න අවුවට බලපුවම දෙනවා මේ පැත්තේ හොඳට නූල එන පැත්ත. ඒක තමයි නූල එන පැත්ත. ඔයාලට පේනවා හොඳ ගියුඩ ගතියත් එක්ක තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ තිල්කියක් වගේ තුරුලේ. ඒතර ඒක තමයි සාමාන්‍යයෙන් ආර් නූල් කඳු ගන්න තියෙන ලක්ෂණය. නමුත් සමහරක් වෙලාවට මේ ආර් නූල් වල මෙහෙම තිබ්බට නූල් එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් කපලම තමයි බලන්න ඕනේ නූල හරියට 100%ක් කෙලින් එනවද කියලා. සමහරක් වෙලාවට නූල ඇදේ යනවා, එහෙට මෙහෙට වෙනවා, නූල කැඩෙනවා. මේ දේවල් බලලා තමයි ගල කට් කරගන්න ඕනේ.